පොඩි ਵਿਚාරයක් නිකන් කියලා දෙන්නම්. ඔයාලා අහලා තියෙනවද සුනීර සුමංගව දන්නවද? මං කියන්නේ අඳුරනවද කියලා නෙමෙයි මං අහන්නේ. ඔයාලා දැකලා තියෙනවද? එයාගේ සින්දු අහලා තියෙනවද? වර්තමාන යුගයේ බිහි වෙච්ච ඇත්තටම මාර්ම ස්වභාවිත ගීත ගොඩක් බිහි කරන ගායකයෙක්. මම දන්න තරමට එයා ඔය බයිලා සින්දු හචාපචා සින්දු කියන්නේ නැහැ. එයාගේ සින්දු වල මාර ගැඹුරක් අර්ථයක් තියෙනවා. හරිද? ඔය මේ හන්තාන සුසුම් කියන සින්දුව. ඊට පස්සේ මොකද තව තියෙන්නේ? පෞගේ දසලාවි මොකද්ද එයාගේ? නෙලා ගැනීමට නොහැකි වූද කියන සින්දුව. ඒ හැම එකක්ම ඇතුලේ ඔයාලා අහලා තියෙනවද? දැන් ඔන්න ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔයාලා කැම්පස් යන්න ඉන්න හින්දා. හරිද? ඇහින්දා මම් පරණ කවියක් පුරුදු බංකුව ළඟ තිබී කියලා අහලා තියෙනවද? බොරු කියන්න එපා. හැබැයි උඹට කියන්න කියන මෙසේජ් එකට ඇවිල්ලා අහලා තියෙනවා. හරි? අහලා තියෙනවද? ලොකු දෙයක්. අහලා තිබ්බට ඒකේ ඇත්තටම මෙහෙම කතාවක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා අතීත කාමයේ කියලා එකක්. දැන් අපිට මේ නූතන පද්‍ය කතා කරගෙන යනකොට ඉස්සරහා කවිවලදී ওই වගේ දේවල් අපිට හම්බ වෙනවා. අතීත කාමයේ කියලා කියන්නේ මිනිස්සු හරිය කැමති අතීතයේ සිද්ධ වෙච්ච දේවල් හිතින් රස විඳින්න. මම කියන්නේ ආදරය ගැන විතරක් නෙවෙයි. අපේ ජීවිතේ විනෝදෙන් අපි ගත කරපු මොහොතවල් අතීතේ ගත කරපු ආකාර අපි විඳින්න හරි කැමති. මේ වෙලාවේ මතක් කරන්න අපි හරි කැමති. මේ කතාවේ අපිට හම්බ වෙන්නේ අවුරුදු 40ක විතර මිනිස්සෙක්. මේ අවුරුදු 40ක විතර මිනිස්සයා දැන් එයා විවාහ වෙලා එයාට දරුවෝ එහෙම ඉන්නවා. අවුලක් නැහැ. එයා දැන් තමන්ගේ පෞල් ජීවිතය ගත කරනවා. මෙයා කැම්පස් එකේ ඉගෙන ගත්ත ශිෂ්‍යෙක්. මේ අවුරුදු ගානකට කලින්. මේ මිනිස්සයාට දවසක් සිද්ධ වෙනවා එන්න කැම්පස් එකට මොකක් හරි වැඩකට එන්න සිද්ධ වෙනවා. කැම්පස් එක කොළඹ කැම්පස් එක. කොළඹ කැම්පස් එකට ආවට පස්සේ වැඩේ කරගන්න ආවට පස්සේ එයාට පේනවා එක බංකුවක කපල් එකක් වාඩි වෙලා ආදරය කරනවා හවස වෙලාවේ. සාමාන්‍යයෙන් කැම්පස් එකේ 3 විතර වෙනකොට ලෙක්චර්ස් ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ පුතේ 3 ඉඳන් එතනින් එහාට කැම්පස් එකේ කපල් ඕනේ තරම් තැන් වල වාඩි වෙලා ලව් කරනවා. ආදරය කරනවා. කැම්පස් එකේ ඒකට තහනමක් නැහැ. මොකද කැම්පස් එකේ අවුරුදු 20 පැනපු කට්ටිය ගොඩක් ඉන්නේ. එතකොට ඒකේ ආදරය කරන්න තහනමක් නැහැ. සමහරු එන්ගේජ් වෙලා ඉන්නවා. සමහරු කසාද බැඳපු කට්ටිය ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ කැම්පස් එක ඇතුලේ. කවුරුත් ඒකේ නීති දාන්න සීමා දාන්න දෙන්නේ නෑ. ඕන තරම් කපල් පුතේ කැම්පස් එක ඇතුලේ ආදරය කරනවා. හරිද? ඉතින් අර කපල් එක ගොත් බංකුව උඩ වාඩි වෙලා ඒ දෙන්න ආදරය කරමින් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. මේක දැක්කට පස්සේ අර මිනිස්සයාට මතක් වෙනවා කැම්පස් එකේ එයා ඉන්න කාලෙදී එයාගේ ප්‍රේමවන්තිය ගැන. දැන් එයා කසාද බැඳලා ඉන්නේ යාව නෙවෙයි. දැන් එයාට බඳින්න වෙලා තියෙන්නේ වෙන බිරිඳක්. හැබැයි එයාට මතක් වෙනවා තමන්ගේ අතීත කාමය. අතීතේ ඒ තමන්ගේ පෙම්වතියත් එක්ක අර කැම්පස් එකේ තමන්ගේ අවුරුදු 4ක කාලය තුල තමන් එක්ක ජීවත් වෙච්ච තමන් එක්ක ආදරේ බෙදාගත්ත ඒ පෙම්වතිය ගැන එයාට මතක් වෙනකොට මෙයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා එහෙම මගහැරුණු හැබැයි මගහැරුණ එක අපරාධි කියලා හිතන ප්‍රේම කතාවක්. ඒ කියන්නේ ආයේ ඒ ආදරේ ලබා ගන්න තිබුණා නම් හොඳයි වගේ හිතෙන ප්‍රේම කතා ඕන තරම් මිනිස්සුන්ට හම්බ වෙනවා. හැබැයි අවාසනාවට එහෙම කරගන්න බෑ. දැන් එයා කොහෙද කියලාවත් මෙයා දන්නෙත් නෑ. එයත් එක්ක ඒ ආදරය කරපු ප්‍රේමවන්තිය දැන් එයා පිටරටක ගිහින්ද එයා වෙන සැමියෙක් හොයාගෙනද එයාට දරුමල්ලෝ ඇති. ඒක එයාට දැන් එයා කොහෙද කියලා දන්නේ නෑ. දැන් මේ ප්‍රේමවන්තයාට හැබැයි මතක් වෙනවා ඒ දෙන්න ඒ කාලේ ආදරය කරපු විදිහ අර කපල් එක දකින්නකොට. දැන් අපි සින්දුවේ වචන ටිකත් එක්ක බලමු. ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ළඟ තිබි. මම පරණ කවියක් අහුල ගත්තා අපිට පුරුදු අපේ බංකුව ළඟ තිබිලා. පරණ කවිය කියලා මේ අදහස් කරන්නේ මේ කාව්‍ය සංකල්පනාවක් පුතා. අපි දෙන්න කැම්පස් එකේ ඒ ආදරය කරන කාලේ ලියපු ප්‍රේමයේ කවිය. ආදර කතාව මට මතක් වුණා අපේ. අලුත් කවියක්ද ඒක? නෑ. ඒක පරණ කවියක්. අපි දෙන්නගේ පරණ ආදර කතාව මට මතක් වුණා. එදා වාගෙම අදත් යුවලක් සැඳෑ කල පෙම්සුව විඳි. අපි දෙන්න එදා ආදරය කළා වගේම මේ බංකුව උඩ අදත් කපල් එකක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරය කරනවා. මේක දකිනකොට මට මතක් වෙන්නේ අපි දෙන්න එදා ආදරය කරපු විදිය.
රුදුරු සුළඟින් වියලිතුරුපත් සේම හදවත් බිඳ වැටි කාව්‍ය සංකල්පනාව. රුදුරු සුළඟක් හමාගෙන ගිහිල්ලා ගස්වල තියෙන වේලිච්ච කොළ ටික බිමට වැටෙනවා වගේ නොහිතූ මොහොතක එක පාරට සිද්ධ වෙච්ච මොනවා හරි ප්‍රශ්න ටිකක් එක්ක අපි දෙන්නට වෙන් වෙන්න සිද්ධ වුණා. අපි දෙන්නගේ හදවත් දෙක වෙන් වුණා. ඔයා වෙන පාරක ගියා, මම වෙන පාරක ගියා. අපි දෙන්න එතනින් පස්සේ කවදාවත් හම්බුනේ නැහැ. හැබැයි ඔයත් එක්ක මම ආදරෙන් හිටපු කාලේ මතක් වෙනකොට නොදැනීම මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. හරිද? රුදුරු සුළඟින් වියලිතුරුපත් සේම හදවත් බිඳ වැටි. හරි, ඊට පස්සේ කියනවා කඳුළු අහසින් පතිත වී යලි කොළඹ සරසවි බිමතෙමි. ඒ අන්තිම වචනෙන් අපිට මේ කැම්පස් එක ගැන අදහසක් එනවා. මේක කොළඹ කැම්පස් එක. කොළඹ කැම්පස් එකේ ආදර කතාවක් බව. කඳුළු අහසින් පතිත වී යන කියන වචනේ කාව්‍ය සංකල්පනාවක් පුතා. අහසින් වැටෙන්නේ කඳුළුද වැස්සද? වැස්ස වැටෙන්නේ. හැබැයි අපි වචනයක් යොදනවා සාමාන්‍යයෙන් අපේ හිතට සිත් අහස කියලා. හිතට දැනෙන දුක එයා ප්‍රකාශ කළා හිත නැමැති අහසෙන් කඳුළු වැටෙනවා. ඇත්තටම කොල්ලට සමහරවිට මේ මිනිස්සයාට ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා වෙන්න පුළුවන් මේ කපල් එක දකිද්දී යාගේ අර ප්‍රේමවන්තිය මතක් වෙනකොට. ඒ දෙන්න අර කපල් එක ආදරය කරද්දී සාමාන්‍යයෙන් කපල් එකක් ආදරය කරනකොට කෙල්ල හරිය අකමැති හවස් වෙනවට. හවස් වෙනකොට දෙන්නට වෙන් වෙන්න වෙනවනේ. දෙන්නට වෙන් වෙන්න වෙනකොට කෙල්ල හරිය අකමැති. මොකද කෙල්ල හරි කැමති කොල්ලත් එක්කම ඉන්න. එතකොට හවස් වෙන එකට යා අකමැති මූණ මොකක්ද එක වගේ හදාගෙන ඉන්නවා. හරිද? අර කෙල්ල එහෙමයි. දැන් මේ අතනින කපල් එකේ කෙල්ල එහෙමයිලු. කියනවා නුඹ වගේමයි ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙති ඔයා වගේමයි යත් හරි හුරතල්. මට ඒ කෙල්ලව දැක්කහම ඔයාව මතක් වෙනවා. ඔයා වගේමයි එයත් හරීම කෝලම් කරනවා හරි හුරතල් ඔයා වගේම. හිරු ගිලී දැයි පමා වේයයි හිඳී අඳුරට දොස් දෙදී. ඉර බැහැගෙන යන එක තව ටිකක් පරක්කු වුණොත් හොඳයි කිය එදා ඔයා වගේම අදත් මේ කෙල්ල අඳුරට කළුවර වෙන එකට දොස් කිය ඉන්නවා. ඒ කියන්නේ මේකෙන් අදහස් කරනවා යටින් තේරුමක් ඒ දෙන්න ගොඩාක් ආදරෙන් හිටපු කපල් එකක් මේ කියන දෙන්න. මේ වගේම ඊට පස්සේ කියනවා ලියු කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ අපි ලියපු ප්‍රේම කතාව තේරුමක්ම නැති එකක් බවට පත් වුණා. අවුරුදු 4 අවසාන වෙනකොට ඔයයි මමයි වෙන් වෙලා. කැම්පස් එකේ ඉන්නේ අවුරුදු 4යි. මේ අවුරුදු 4 අවසාන වෙනකොට ඒ කෙල්ලයි මේ කොල්ලයි මේ කතා කරන කතානායකයාගේ ප්‍රේම කතාව අවසන් වෙනවා. හරි. ලියු කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ. හැබැයි අපේ ප්‍රේම කතාව ඉවර වුණාට ප්‍රේමය කියන්නේ අසීමාන්තික දෙයක් නේ පුතා. ප්‍රේමය කියන්නේ අසීමාන්තික දෙයක්. අපිට කවදාවත් ප්‍රේමයේ මතක සටහන් අමතක වෙන්නේ නැහැ. මතක නටබුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමේ. අපේ ප්‍රේම කතාව නතර වුණාට මට ඔයාව තාම මතකයි. එයාගේ ඇස් දෙක, එයා hina වෙන විදිහ, එයා කතා කරපු විදිහ, අපි දෙන්න ආදරය කරපු විදිහ මට තාම අමතක නැහැ. ඒක මතක් වෙද්දී මගේ හිතට ලොකු වේදනාවක් දැනෙන්නේ. ඊට පස්සේ ලස්සන යථාර්ථවාදී කතාවක් කියනවා මෙයා මේකෙදි. හරිද? අද වගේමයි හෙටත් බංකුවේ තිබේවි පෙම් කවි රැඳි. අපි දෙන්න එදා ආදරය කළා වගේම මේ කොල්ලයි කෙල්ලයි අද ආදරය කරනවා වගේම හෙට දවසේදීත් තව ප්‍රේමවන්තියෙක් මේ බංකෝඩම තමන්ගේ ආදර කතාව පටන් ගනි. හැබැයි එහෙම ආදරය කරන හැමෝටම මේ ලෝකේ එකතු වෙන්න හම්බ වෙන්නේ අපි වගේම ඒ ආදරය කරන ප්‍රේමවන්තයොත් සමහර වෙලාවට විරහවෙන් වෙන් වේවි. එක්කවි සංගවන් දෙමග යන අය හමු වේද මගතොට යලි. ඒ කවි සංගවන් ප්‍රේමය හංගගෙන පාරවල් දෙකක යන ඕනේ තරම් ප්‍රේමවන්තයෝ ආදරය කරලා වෙන් වෙන අය ඕනේ තරම් ඉදීවි. ඒක හරිය ලස්සනට ඔයාට මවලා දෙන්නම් මම. දැන් ඔයාලට උනත් ඒක තේරෙයි. කපල් එකක් ආදරය කරමින් ඉන්නවා. මොකක් හරි වෙලා බ්‍රේක් අප් වෙනවා. ඊට පස්සේ කෙල්ල වෙන කොල්ලෙක් හොයා ගන්නවා. කොල්ලටත් වෙන කෙල්ලෙක් හම්බ වෙනවා. පාරේ ඇවිදගෙන යනකොට කපල් දෙක යනවා. දැන් අර කෙල්ල කොල්ලත් එක්ක එනවා. මේ කොල්ලා තමන්ගේ අලුත් කෙල්ලත් එක්ක පාරේ යනවා.
දැන් ඇත්තටම මේ අලුත් කෙල්ලට සමහරලාවට මූ කියලා නැහැ තමන්ගේ ආදර කතාව ගැන. අර අලුත් කොල්ලට අර කෙල්ල කියලාත් නැහැ මගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් අරයා කියලා. එහෙම විස්තර කරලා කියලා නැහැ. දැන් මෙහෙම එකපාරටම දකින්නකොට මේ කොල්ලගේ කෙල්ලගේ අර ආදරය කරපු යුවලගේ ඇස් මෙහෙම එකට ගැටුණාට පස්සේ ටක් ගාලා අහක බලාගෙන දැක්කේ නැහැ වගේ යනවා. හේතුව ඒ වෙලාවේ කතා කරන්න ගියොත් වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කතා කරන්න ගියොත් එහෙම පරණ අතීත කාමය ඒගොල්ලොන්ගේ ඇවිස්සෙනවා. දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. ඒ කවි සංගවන් දෙමග යන අය හමු වේද මඟ තොට යලි. ඔකට තමයි කියන්නේ කාව්‍ය සංකල්පනාව කියලා. දැන් පැහැදිලිද? මම මේ වෙන සින්දුවක් අරගෙන ඔයාලට ඒක පැහැදිලි කළේ ඇත්තම කතාව පුතා. මේ නිර්මාණ හැම එකක්ම ඇතුලේ නිර්මාණකරුවන්ගේ මොන සංකල්පනාද තියෙන්නේ? කාව්‍ය සංකල්පනා.